මේ තියෙන්නේ අලිගැට peer ලෙඩ ගොඩකට ගුණ දෙන අලිගැට peerත් එක්ක රසවත් ඩෙසර්ට් එකක් තමයි මම හදාගන්නේ අද. මේ අලිගැට peer වලින් අපේ ඇඟේ තියෙන හිතකර කොලෙස්ටරෝල් වැඩි කරනවා. ඒ වගේම ප්‍රෝබයෝටින් ලබා දෙනවා. මම මේක පෙන්වන්නම් හදන හැටි බොහොම ಜಾති දෙකයි ඕනේ. අපේ ලෙඩ ගොඩකට ගොඩක් හොඳ මේ විසඳුමක් තමයි මේක. සාමාන්‍යයෙන් සතියකට දවස් දෙක තුනක් මේක කෑවහම හිතකර බැක්ටීරියා බඩේ වැඩි වෙනවා. ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා. හිතකර කොලෙස්ටරෝල් වැඩි වෙලා අපි ගොඩක් සෞඛ්‍ය සම්පන්න වෙනවා. මේ අපිට මේක කන්න පුළුවන් වෙන කෑම එක්කත් ඔලිව් තෙල් දාලා එහෙමත් මේව ඩෙසර්ට් එකක් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ මම මේ වෙලාවේ මේ ටික මෙහෙම කපලා කෑලි ටික දාගන්නවා. මේක වැඩිය ගුණයි සීනි නැතුව පාවිච්චි කරනවා නම් සීනි වලට වඩා ඇඟට උරා ගන්න ලේසි මේ වගේ මම මේකට පාවිච්චි කරේ යෝගට් එකක්. ඔයගලන්ට මේකට මී කිරි යෝගට් ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. සීනි කන්න කැමති නම් දාන්න. මේක ගොඩක් ගුණයි සීනි නැතුව පාවිච්චි කරොත් මේකට මම යෝගට් එකක් දාගත්තා. උදේට කෑවේ මේක තමයි. මෙහෙම කාලා බලන්න. හරිම හෙල්දි කෑමක් මේක. යෝගට් එකේ සීනි තියෙන හින්දා සීනි ඕනෙත් නෑ. ඒක පැණ්ඩස් ගතියක් තියෙනවා. සීනි පැණ්ඩස ඕනෙ කෙනෙක් ඉන්නවා නම් මේකට රටින් 4-5ක් දාගන්න. හරිම ගුණයි මේක. දියවැඩියාව තියෙන කෙනෙකුට කොලෙස්ටරෝල් වැඩි තියෙන කෙනෙකුට මේක බොහොම ප්‍රෝබයෝටින් තියෙන රසවත් උදෑසන කෑමක්. ඒ වගේම ගොඩක් මහත අයටත් මේක හොඳයි ඇඟ කෙට්ටු කරන්න. පෝෂණය තියෙනවා හැබැයි මහත් වෙන්නේ මේ වගේ දෙයකින්. ඇඟට බර අඩු කරගන්න ඉන්න කෙනෙකුටත් මේක වටිනා ආහාරයක්. දැන් මේ කාලෙට අලිගැට peer තියෙනවා. ඔයගොල්ලොත් මේක කාලා බලන්න. ඔයගලන්ට සුබ දවසක්.